හායි good morning යාළුවනේ. ඉතින් කොහමද? ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ ඇවිල්ලා සුන්දර කළුගම් මිටියාවත මේක තියෙන්නේ ඇල්ලේ දේවාලය ගාව. ඔයාලට මෙම දේවාල භූමියට එන්න අවස්ථාව තියෙන්නේ රත්නපුර හරි පානදුර හරි බස් එක නැගලා ඇල්ලේ 2005 වෙනි දේවාලය ගාවෙන් වාහනේ නවත්තන්න ගියාම ඕන කෙනෙක් මේ ස්ථානය දන්නවා. මොකද මේ හරිය හොඳට ජනප්‍රිය ප්‍රසිද්ධ දේවාලයක් තමයි මේක. ගොඩක් ખાસකම් තියෙන සුමන සමන් දෙවියන්ගේ, ස්කන්ධ කුමාර දෙවියන්ගේ, විෂ්ණු දේවාලය, සුමන සමන්, ගණපති, සිද්ධ සූනියම්, ඒ වගේ ගොඩක් කාලි දෙවියන්ගේ ඒ දේව මන්දිර රැසක් තියෙනවා. සුමන සමන් දෙවියන්ගේ දේවාලයකුත් මේ ස්ථානයේ තැන්පත් වෙලා තියෙනවා. ආවට ඇවිල්ලා ඇත්තටම මෙතන ගොඩක් ඉඩ තියෙනවා. මේ වීඩියෝ එක කරන්න මම හිතුවේ ඇත්තටම මෙතන ගොඩක් ખાસකම් හැමදේම තියෙන නිසා, කවුරුත් මේ ගැන දන්නේ නැති නිසා මෙම ස්ථානයේ දේවාල පූජාවල් කියන්න ඕන නම් අපි පැමිණෙන්න ඕන සෙනසුරාදා හරි බදාදා හරි දවස්වල. මේ ස්ථානයේ පූජාවල් කියන්නේ ඒ දවස් දෙකේ විතරයි යාළුවනේ. මේ දෙන්නේ දෙදවත් වෙන දේවාලයේ ඉස්සරහා ප්‍රතිමාකඩ මේ දේවාල භූමියේ බදාදා සෙනසුරාදා පමණක්ම දොර අරින්නේ විවරකයන්ගේ පත්වෙන දේවමෑණියන්ගේ ස්ථානයේ සුමන සම්බන්ධ දෙවියන්ගේ දේව ප්‍රතිමාව. එම දේව ප්‍රතිමාව හරි මේ ප්‍රධාන පාරායින් තමයි තියෙන ඒ අට මාර්ගයේ භූමියේ තියෙන විශේෂත්වය කියන්නේ අපිට දේවාල භූමිය වදින ගමන් ඕනනම් මේ පන්සල් භූමියේ තියෙන මම මේ දැන් ගමන් කරන්නේ එතනට. යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් එන්න. මොකද ඕනෙම පූජාවක් කියක් ඕනම දෙයක් කරන්න කපු මහත්තයෙක් මේ ස්ථානයේ ඉන්නවා. ඒක බදාදා සෙනසුරාදා විතරයි. මේ දෙන්නේ අපේ බුදුහාමුදුරන්ගේ විවාහයෙන් ඒ දේවල් පහන පත්තු කරලා බෝධි පූජා තියලා ඕන දෙයක් කරන්න පුළුවන් මේ ස්ථානේ. මේ තියෙන්නේ බෝධීන් වහන්සේ. මම ඔයාලව එක්කන් යන්නම් අපේ අනුරාධපුර බෝධීන් වහන්සේගේ අනුරාධ ශාඛාවක් තියෙනවා. මේ ස්ථානයේ ඉහළම ස්ථානයේ රෝපණය කළා. ඒක හරි ඉසා දුර්ලභයි. මෙම ඒ බෝධීන් වහන්සේ රෝපණය කරේ ඊට අවුරුදු 5කට 6කට වගේ කලින් මම දේවාලේ බාර වෙන්න ප්‍රධාන කපු මහත්තයාගේ පුත්‍රයා විසින් එය ගෙන්වා ලදී. මට හොඳට හත් යාළුවනේ. මොකද මේක උඩට නැගන එක ගොඩක් උඩට යන්න ඕනි. මේ තියෙන දේවාලේ මුදුන ස්ථානේ මේ තියෙන්නේ බෝධීන් ශාඛාව. මේ අපි මෙතෙක් පහළ වූ බුදුරජාණන් වහන්සේලාගේ ස්තූප මේ වටේම තියෙනවා. අද දුර්ලභයි. මෙතන උඩට අපිට පල්ලෙහා පේන view එක තමයි මේ තියෙන්නේ දේව කළුගඟ. මෙම පැත්ත ඇවිල්ලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ගිය ඉස්සර සිරිපාදේ කන්ද මළුව අපිට හොඳට දැනගන්න පුළුවන්. මෙතන කළුගඟ කරහා දාලා තියෙන පාලම් මැදට ගිහිල්ලා සිරිපාදේ වඳින්න යන කාලෙට අපිට ඒ හොඳට පේනවා. මොකද ලයිට් දාලා ඒ තියෙන නිසා හරි දුර්ලභයි මේක. විවාන් ඔය හරි ලස්සන පරිසරයකින් තමයි මේ නියම වෙලා තියෙන්නේ. මේක ඔයාලට ආවොත් දැක ගන්න පුළුවන්. මේ ස්ථානේ ඉතා ලස්සන සුන්දර විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පූජාවක් තියන්න එහෙම ඔබ පැමිණෙනවා නම් ඔබට කිසිදු අවහිරකින් බාධාකින් තොරව කඩපේලිය හදලා තියෙනවා. ඒ පූජාවට හැමදේම තියෙනවා. මේ දේවල් හරි අගය කරලා අපි සලකන්න ඕනේ. මොකද මෙහෙම දෙයක් තියෙන නිසා තමයි අද අපි හැමෝටම මෙහෙම වඳින්න කරන්න හම්බෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ සුද්ධ වූ පත්තිනි දේවාලේ. පත්තිනි දේවමෑණියන්ගේ දේවාල භූමිය. මේ භූමියට පැමිණෙන ඔබට
ජයගනුලා මෙතන ප්‍රධාන පාරක් මේ බස් ස්ටෑන්ඩ් පොළේ පානදුර රත්නපුර බස් ස්ටෑන්ඩ් ප්‍රධාන සන්ධිස්ථානයක් මෙතන. ඔබට පැමිණෙනවා නම් ඔබ ඕන්ලාක මේ ස්ථානෙට පැමිණෙන්න. ඒකට ඔබට මෙහි වැඳ පුදාගෙන ඒ දේවල් කරලා යන්න පුළුවන්. ඔබලට මගේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් යමක් තියෙනවා නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න. ඔයගොල්ලෝ ඊළඟට මට යන්න ඕනේ කොහෙද කියලා කියන්නේ මම එතනට අනිවාර්යෙන් යනවා. මොකද ඔයගොල්ලන්ගේ සතුට කියන්නේ මගේ සතුට යාළුවනේ. ඒක නිසා මට හොඳටම හති. මොකද උඩට නැගලානේ පල්ලෙම දැස්ස නිසා මේ වීඩියෝ එක හරි අගයන එක. ඉතින් යාළුවනේ